හරි දෙවෙනි ගාන ගන්නකො. එක බර W ද දිග 2a ද වන AB හා AC සමාන ඒකාකාර දඬු දෙකක් එහිදී නිදහස් ලෙස සංධි කර B හා C කෙළවර සුමට තිරස් මේසයක් මත පිහිටනසේ සිරස් තලයක තබා ඇත. කලින් එක වගේමයි. හරි කලින් ගාන වගේමයි. AB දණ්ඩකුයි AC දණ්ඩකුයි තියෙනවා. සිරස් මේසයක් උඩ තියලා තියෙනවා. මෙතන A මෙතන B මෙතන C කොහොමද තියලා තියෙන්නේ? සමතුලිතතාවයේ පවත්වා ගන්නේ C ලක්ෂයත් AB ගේ මධ්‍ය ලක්ෂයත් යා කරන ලුහු අවිතන්‍ය තන්තුවක් මගින්. දැන් කරලා තියෙන්නේ AB ගේ මධ්‍ය ලක්ෂයයි C ලක්ෂයයි තන්තුවකින් යා කරලා තියෙන්නේ. මෙන්න මෙහෙම. හරිද? එක් දණ්ඩ තිරස සමග ඇල්ෆා කෝණයක් සාදයි. මෙන්න මෙයා තිරසත් එක්ක ඇල්ෆා කෝණයක් හදනවා. කොහෙද? හරිද? right. තන්තුවේ ආතතිය මේක බව පෙන්වන්න කියලා කියනවා. තවද ඒ සංදියේ ප්‍රතික්‍රියාවේ විශාලත්වයයි දිශාවයි අහනවා. T අහනවා ඒ වල ප්‍රතික්‍රියාව අහනවා. හරි දැන් දෙවෙනි පියවර මේක බල ටික මාක් කරගන්න ඉතින්. හරි බල ටික මාක් කරොත් බර W මෙයාගේ බරක් W තන්ත්‍රයේ ආතතිය T මෙතන T මෙතන ප්‍රතික්‍රියාව දැන් R කියලා දාන්න බෑ සම්මිතික නැහැනේ. මේක ගන්න ඕන R1 කියලා. මෙතන ප්‍රතික්‍රියාව ගන්න ඕන R2 කියලා. හරිද? දැන් කොහොමද කරන්නේ? දැන් පද්ධතියේ සිරස් පාරක් දාන්න පුළුවන්. මේක ගැන හිතන්න එපා දැන් ඈ. මේක ගැන හිතන්න ගියොත් එimhe වැඩේ අමාරු වෙනවා. පද්ධතියේ සිරස් දාන්න පුළුවන් T එන්නේ නැහැ. R1 දාන R2 සමානයි 2යි W. හැබැයි ඒක R හොයන්න බෑනේ දෙකක් තියෙනවනේ. හරිද? එහෙනම් මෙහෙම වැඩක් කරන්න පුළුවන් අපිට. අපිට පුළුවන් මුලින්ම පද්ධතියට B වටාව පූර්ණයක් දාන්න. දැන් මේ මුළු පද්ධතිය මේ කියන්නේ මේ දඬු දෙකම සලකලා මෙතනින් පූර්ණයක් දාන්න. හරි ඒක දඬු දෙකම සලකනකොට මෙතන කෙන්නේ නැහනේ. කැපිලා යනවා. T එනවද? නෑ කැපිලා යනවා. හරි මේ W එකයි මේ W එකයි මේ R එකයි විතරයි එන්නේ. හරි දණ්ඩක දිග දෙකයි එනම් මේක A මේක A. හරි මෙතනින් ඕන්නම් ගහගමු. මම කඩේලා. හරි දැන් මොනවද බල එන්නේ? මෙහෙම තියාගත්තා මේක R එක මෙහෙම දුන්නාම R එක අරගෙනවා මේ පැත්තට. කියන්නේ ධන පැත්තට. R2 R2කට ලම්බ දුර කොච්චරක්ද? මෙතන ඉඳලා මෙතෙන්ද. ඒතර ඔය කෑල්ල අපි මෙන්න මේ කෑල්ල විතරක් හිතමුකෝ. මේ කෑල්ල විතරක් හිතමු මෙතන ඇල්ෆා මේක 2යි මේක බද්ධ පාදේ එහෙනම් මේ කවුද? මෙතෙන් ඉඳලා මෙතෙන්ද 2යි cos ඇල්ෆා එහෙනම් ඒ වගේ දෙකක්. කියන්නේ 4යි cos ඇල්ෆා. හරිද? ඊළඟට මේ W එක අරගෙනවා අනිත් පැත්තට. එන W වතාව. මෙයාට ලම්බ දුර මෙතන ඉඳලා මෙතෙන්ද 2a cos alpha. මෙන්න මෙහෙම එකක් ගහගත්තොත් මේක a නේ. මෙතන ඉඳලා මෙතෙන්ද a cos alpha. එහෙනම් මෙතන ඉඳලා මෙතෙන්ද මුළු එක 3a cos alpha. හරිද? ඊළඟට මේ W මෙහෙම තිබ්බා මෙහෙම ගවුවා මෙහෙම. හරිද?
W වතාවක් එයාට ලම්බ දුර A cos alpha සමාන වෙන්න ඕන බිඳුව. එහෙනම් මෙතන A cos alpha අයින්. හරිද? මෙතන එනවා 4R2 සමාන වෙන්න ඕන මෙතන 3W මෙතන W ඔක්කොම 4W. එහෙනම් R2 එනවා W. හරිද? right ඊළඟට දානවා පද්ධතියට සිරස්. එතකොට එනවා R1 ධන R2 ඍණ 2W සමානයි බිඳුව. හරිද? එතකොට R1 R2 කියන්නේ W සමාන වෙන්න ඕන 2W ට මම එතනින් එනවා R1 සමානයි W. W කියලා මෙන්න දෙකම. ඇයි එහෙම උනේ? මේක මේ ඇද වෙලා කෙලවෙලා තියෙන කවුද? තන්තුවක්නේ. තන්තුවට බරක් නැහැනේ. ඒක නිසා මේක ප්‍රතික්‍රියා දෙක වෙනස් වෙන්නේ නැහැ. හරිද? ඒකයි WW කියලා ආවේ. හරි ඒක ප්‍රශ්නයක් නැහැ. දැන් R2 හරි R1 හරි. හරි දැන් T හොයන්න ඕන. T හොයන්න තව අවුලක් තියෙන මොකක්ද අවුල? අවුලක් තියෙනවා කියන්නේ මෙන්න මේ කෝණේ දන්නේ. කියන්නේ මේක දැන් T හොයන්න අපිට මක්කරි කෝණයක් ඕනනේ. මේක ඕනේ. ඔක දන්නේ. ඔක හොයාගන්න. මේක හරි මෙතන කෝණේ හරි. හරි ඒක දන්නේ නැතෝ ඔක කරන්න බෑ වැඩි. එහෙම වුණොත් අපි බීට හොයාගමු. කොහොමද බීට හොයාගන්න වෙන්නේ? ඔය බීට අර හරියන ත්‍රිකෝණයක හොයාගන්න ඕන නිකන්. ජොලියට වගේ. නෑ මොන්නේ අපි ලියමු මෙහෙම. මෙතන අපි බීට තියෙනවා. අපි මෙන්න මේ දිග දන්නවනේ මෙතන ඉඳලා මෙතෙන්ට දිග. හරිද? මේවස දන්නවද? මේවසක් දන්නවනේ. මේක හොයාගන්න පුළුවන් මේක. එහෙනම් අපිට ලියන්න පුළුවන් tan බීටා. tan බීටා කියන්නේ සම්මුඛ පාදේ. සම්මුඛ පාදේ කියන්නේ මෙයානේ. මෙයා කවුද? 3A cos alpha. හරි මේ දිගමනේ මෙතනක් තියෙන්නේ. 3A cos alpha. ඊළඟ බද්ධ පාදේ. බද්ධ පාදේ කියන්නේ මෙන්න මේ උස. මේ උස කවුද? A sin alpha. ඒකේ කැපෙනවා. tan බීටා කියන්නේ 3i cot alpha. හරිද? ඒත් අපි ඔක ත්‍රිකෝණයකට දාගත්තොත් මෙහා බීටා නම් tan බීටා කියන්නේ 3i cot alpha මෙතන බෙදීම 1. උත්තරේ cot එකක් තියෙනවද? තියෙනවනේ. 9 cot වර්ගයක්ද? හරි. එතකොට මේක 3i cot alpha මේක 1 එහෙනම් මෙයා කවුද? 1 ධන 9i cot වර්ග alpha ගේ වර්ගමූලය. හරිද? හරිද? දැන් T හොයන්න මොකද කරන්න පුළුවන්? T හොයන්න අපිට පුළුවන් ඕන නම් AC දණ්ඩට A වටා ගූර්ණයක් දාන්න පුළුවන්. එහෙම නැත්නම් AB දණ්ඩට A වටා ගූර්ණයක් දාන්න පුළුවන්. කාට දැම්මත් අවුලක් නැහැ. අපි දාමු AC ට. AC ට A වටා ගූර්ණයක් දාන්න. දාමු මේක.
හරිද? එතකොට මේක මෙහෙම කතාවක් තියෙන හැබැයි ඈ. t හොයන්න යන්නේ. t හොයන්න යනකොට දැන් t තියෙන මේ පැත්තටනේ. ඕකට ලම්බ දුර හොයන්න අමාරුයි. අපිට පුළුවන් මෙහෙම කරන්න. t වල එක සංදර්ශකයක් හදනවා මේ පැත්ත. උඩින් මේක අපි දාමු මෙයාට. a b ට දාමු. මොකද b ට තියෙන්නේ මෙතනනේ. ඒක මෙතනින් දාන එක ලේසියි. හරි අපි a b ට දාමු. එතකොට දැන් t යන්නේ මෙහෙමනේ. t මේකට ලම්බ දුර ලියන්න අමාරුයි. අපිට පුළුවන් t මේ පැත්තට සංදර්ශකයකුයි මේ පැත්තට සංදර්ශකයකුයි කියලා දෙකක් හදාගන්න. මේක t sin β මේ පැත්තට t cos β. හරිද? මම ගන්න පුළුවන්නේ. right. එතකොට මම මේක ගන්නවා මුලින්ම. t sin β කොහෙද කරගන්නේ? තට්ටුවක් දැම්මම මෙහෙම ධන පැත්ත. t sin β. ලම්බ දුර මෙහෙමනේ යන්නේ. ඒතර ලම්බ දුර කියන්නේ මේ උසනේ. මෙතනනේ ඇල්ෆා. එතන මේ උස කියන්නේ a sin ඇල්ෆා. හරිද? ඊළඟට t වල cos β එකයි w එකයි දෙකම එකටනේ යන්නද? ආයෙ එකට ගන්න පුළුවන්. ඒක කොහෙද යන්නේ? මෙහෙම තියා මෙහෙම පල්ලෙහාට ගවුවම මෙහෙම කරගෙන. එකක් ධන පැත්ත. ධන t වල cos β යි w එකයි. හරිද? ඔය දෙකටම ලම්බ දුර කවුද? මෙහෙම උඩට දික් කරාම මෙන්න මේක. ඕක කියන්නේ මෙන්න මේක. a cos alpha. හරිද? ආයෙන කවුද? ආයෙන මේ r එක. r එක අරගෙන අනිත් පැත්ත. ඒතර යාට ලම්බ දුර මෙන්න මෙතෙන් ඉඳන් ගිහුවම මේකනේ ලම්බ දුර. හරිද? ඒ කියන්නේ 2a cos alpha. එන r වතාවක් ලම්බ දුර 2a cos alpha සමානයි බිඳුවයි. හරිද? ඒ කැපෙනවා. දැන් ඔයාලට පුළුවන් මෙහෙම කරන්න. දැන් පොඩ පිළිවෙල ලියා ගන්නකො. t sin β sin alpha. මෙතන වැඩි කරාම එනවා t cos β cos alpha. මෙයා යවනවා එහා පැත්තට. ඒතර r කියන්නේ w නේ. 2w cos alpha. මෙතනත් වෙනවනේ තව w cos alpha එක ධන එක්කනේ. එයා යනකොට යන්නේ ඍණ w cos alpha. හරිද? දැන් බලන්න උත්තරේ. දැන් උත්තරේ බලාගෙන යන්න ඕන. හරිද? ඔතෙන් ආවට පස්සේ ආයි කරන්න දෙයක් නැහැ. w බෙදීම අතරයි cot වර්ග alpha එක පෙන්වන්න තියෙන්නේ. හරි අපි මේක ඔක්කොම දැන් මෙහෙම කරන්න පුළුවන්. t එකක් ගන්න ඕන. t එකක් ගන්න මෙන්න මේ sin alpha තියෙනවා මෙතන cos alpha තියෙනවා. ගාන දෙන cot alpha එන්නේ. අපිට පුළුවන් මේක ඔක්කොම sin alpha ගෙන් බෙදලා ගන්න. sin alpha ගෙන් බෙදනවා. cot alpha ගන්න. හරිද? එතකොට මෙතන t sin b එකක් එනවා. මේක කැපිලා යනවා sin alpha ගෙන් බෙදුවා. මෙතන t cos b එකක් එනවා. මෙයා sin alpha ගෙන් බෙදුවාම එතන cot alpha එක එනවා. හරිද? සමානයි මෙතන 2w cos alpha ගෙන් w cos alpha එක ගියාම w cos alpha නේ. cos alpha sin වලින් බෙදුවාම cot alpha වෙනවා. හරිද? දැන් ආදේශ කරන්න sin b ට. t එකක් අපි ගන්නවා එළියට. t එකක් අපි එළියට ගත්තාම sin b ට. sin b රගෙන 3යි cot alpha බෙදීම 1/9යි cot වර්ග alpha.
ධන cot alpha වතාවක් cos beta. cos beta කියන්නේ එක බෙදීම 1/9 cot වර්ග alpha. එක බෙදීම වර්ගමූල 1/9යි cot වර්ග alpha. සමාන වෙන්න ඕන w cot alpha. හරිද? දැන් මේ cot alphaයි මේ cot alphaයි මේ cot alphaයි කැපෙනවා. මෙතනින් එනවා t වතාවක් පොදු හරය සෙට් වෙනවා 1/9යි cot වර්ග alpha. උඩ එනවා මෙතන 3යි මෙතන 1යි 4යි සමානයි w. හරිනේ? එහෙනම් t සමානයි w බෙදීම 4යි වර්ගමූල 1 cot වර්ග alpha. sorry 9 cot වර්ග alpha. 1/9යි cot වර්ග alpha. හරිනේ? normal. හරි ඊළඟ මොකක්ද අහන්නේ? ඒ සංධිය ප්‍රතික්‍රියාවේ විශාලත්වයයි දිශාවයි. මොන ඒ සංධිය අහනවා නම් දැන් ඒ සංධිය කඩන්න වෙනවා. හරිද? එතකොට මෙහෙට එකයි මෙහෙට එකයි මෙහෙට එකයි මෙහෙට එකයි. ඊතල දාන්න හදිසි වෙන්න එපා. හරි දැන් මේක ඊතල දැම්මොත් එහෙම මෙයාගේ තිරස් බලයකට කියලා තියෙන්නේ මේ පැත්ත විතරනේ. ආයෙනම් අනිවාර්යෙන් මේක x එකෙන් ඕනේ මේක. හරිද? ඊළඟට r එක w කියලා ආවනේ. එතකොට මේ w එකයි මෙතන පල්ලෙහාට තියෙන w එකයි කැපිලා ගියාම මේකේ t වල සංරචකයක් පල්ලෙහාට එනවා. ඒක බැලන්ස් කරන්න ආයෙ ගන්න නැහැනේ. එහෙනම් මෙතන y එක තියෙන්න ඕන උඩට. හරිද? මේක සම්මිතික නැහැ. මේ සම්මිතික නැහැ. හරි ඊට පස්සේ ඒ සංධිය ප්‍රතික්‍රියාව ගන්නවා. දැන් එතකොට මම මේකෙන් ගන්නවා. මම දානවා දැන් මේක මාක් කරේ තිරස් දාලානේ. නෑ AB දණ්ඩට දානවා තිරස්. AB ට දානවා මේ පැත්ත. එතන මේ පැත්තට x තියෙනවා. අනිත් පැත්තට තියෙනවා t sin beta. එතකොට t කියන්නේ w බෙදීම 4යි වර්ගමූල 1/9යි cot වර්ග alpha sin beta කියන්නේ 3යි cot alpha යට 1/9යි cot වර්ග alpha. මෙයාට මෙයා කැපෙනවා x සමාන වෙනවා 3i w බෙදීම 4i cot alpha. හරිද? ඊළඟට දාන්න ඕන ab ට සිරස් උඩට දාන්න. මේක අනිත් පැත්තට ලියමුනේ. ඒක නවුලන්නේ නැහැ. දැන් මේ පැත්තට ගිය හැපැත්ත ටිකට සමාන කරත් අවුලන්නේ නැහැ. ඔක්කොම ටික එක විදිහකට අරන් බිඳුවයි කිව්ව එක අවුලකුත් නැහැ. හරියට උඩට දැම්මොත් එහෙම y උඩට r එක උඩට w පල්ලෙහාට t cos beta පල්ලෙහාට. y උඩට r එක උඩට w පල්ලෙහාට t cos beta පල්ලෙහාට. සමානයි බිඳුව. y ධන r එක w මෙයා ඍණ w මේක මම එහා පැත්තට ගෙනියන්නම් t කියන්නේ w බෙදීම 4යි වර්ගමූල 1/9යි cot වර්ග alpha cos beta කියන්නේ 1/8 වර්ගමූල
1/9යි කොට වර්ග ඇල්ෆා. මෙයාට මෙයා කැපෙනවා. මෙතන w කැපෙනවා. y සමානයි w බෙදීම 4යි. හරිද? හරි. දැන් මම මෙන්න මේ සංඛ්‍යාව ගැන හිතුවොත් එහෙම x මේ පැත්තට y උඩට. ඒක සම්ප්‍රයුක්තය හදාගෙන ත්‍රිකෝණය ගහලානේ. මුලින්ම මාර්ක් කරනවා x බලය. දෛශික ත්‍රිකෝණ නියමය. හරිද? x බලය දිනනවා මේ පැත්තට 3w බෙදීම 4යි cot alpha. ඊළඟට ඒක ඉවරන තැනින් මාර්ක් කරනවා උඩට y බලය w බෙදීම 4යි. එහෙනම් සම්ප්‍රයුක්තය යන්න ඕන මෙන්න මේ පැත්තට සම්ප්‍රයුක්තයේ තිරසත් එක්ක හදන කෝණය ගමු θ කියලා. හරිනේ? දැන් r ගන්න පයිපක. r සමානයි w වර්ග බෙදීම 16 ධන 9යි w වර්ග බෙදීම 16 cot වර්ග alpha. ඕකේ වර්ගමූල. එතකොට අපිට 9යි මේ w වර්ගයට 16ක් ගන්න පුළුවන් නේ එළියට. ඒතර වර්ගමූලයෙන් එළියට එනකොට w බෙදීම 4යි වර්ගමූල 1/9යි cot වර්ග alpha. හරිද? දිශාව tan θ. tan θ සමානයි w බෙදීම 4 බෙදන්න ඕනේ මෙයාගෙන්. ඒතර ඒක උඩට මාරු කරලා ඉවරන හරිනේ. 4 යට 3w cot alpha. w ට 4ට 4 කැපෙනවා. tan θ සමානයි 3න් 1යි tan alpha θ සමානයි tan inverse 3න් 1යි tan alpha මෙන්න මේ පැත්තට. හරිද? ඕක හැබැයි උඩට ලේසි විදියකට ගන්න තිබ්බා. මාත් පස්සේ තමයි ඇත්තටම දැක්කේ ඒක. දැන් ඔයාලට ඕක මෙහෙම හිතුවනම් x මොකක්ද ආවේ? t sin β නේ. හරිද? මම පෛරලෝක ආදේශ කරානේ. sin β ට y ට මොකක්ද දෙන්නේ? මෙයා කැපිලා ගියාම t cos β. දැන් මේකේ r හොයන්න ගත්තොත් මේ පැත්තට x මේ පැත්තට y මෙන්න r x කියන්නේ t sin β y කියන්නේ t cos β. r කියන්නේ t වර්ග sin වර්ග β ධන t වර්ග cos වර්ග β ගේ වර්ගමූල. එතකොට අපි t වර්ගයක් එළියට ගත්තොත් t වර්ගයක් එළියට ගත්තොත් t වෙලා නෙන්නේ වර්ගමූල sin වර්ග β ධන cos වර්ග β. මු කීයද? මේක 1යි. එහෙනම් r සමාන වෙනවා t ට. හරි t කියන්නේ w බෙදීම 4යි වර්ගමූල 1/9යි cot වර්ග alpha. හරිද? එතනින් ගන්න තිබ්බ ලේසි. දිශාව ගන්න පුළුවන් නිකම් වෙනවා cot β කියලා. හරි tan θ සමානයි cot β හරි මොකක් කරන්නේ? එතනින් අරකට දාලා ගන්න තිබ්බා. හරිද? cot β කියන්නේ මේකනේ. මේක උඩට මාරු කරාම එන එකනේ. එතනින් ගන්න තිබ්බා. හරි එහෙම තමයි. ඉතින් ගණන් හදද්දී ඒක
හිතෙන්නත් පුළුවන්. හිතෙන්නේ නැති වෙන්නත් පුළුවන්. මේක හිතේ තියෙනවට වඩා හිතච්ච එකෙන් ටක් ගාලා හදලා දාන එක වාසි එක්සෑම් එක. හරිද? අපි දන්නේ නැහැ නරම එකක් තියෙනවද නැද්ද කියලා. ඒ වෙලාවට එන එකෙන් ටක් ගාලා හදලා දාන්න. හරි වැඩේ තේරුණාද? හරි ලියා ගන්නකො.